ජීවිතේ බලාපොරොත්තු වුණ තැනට ඔයා ඇවිල්ලා ඉන්නේ කියලා දැනෙනකම් විශ්වාස කරනකම් ඒ හීන හැබෑ වෙනකම් කවදාවත් බලාපොරොත්තු අතාරින්න එපා. ඒ මැසේජ් එකත් එක්කම අද දවසේදී ඔයාලා හැමෝම ලංකන් බෝ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. කවුරුත් දන්නවා අද දවසේදී මොකද්ද මේ එපිසෝඩ් එක ගෙනල්ලා තියෙන්නේ කියලා. ගිය සතියේදී අපි පෙන්නුවා ලක්ෂ 24ක් වියදම් කරලා අපි මායාව ගෙනාපු වීඩියෝ එක. මේ අවුරුදු 10ක කැපකිරීම, අවුරුදු 10ක හීනය, අවුරුදු 10ක බලාපොරොත්තුව තමයි අද දවසේදී මේ මගේ ඉස්සරහා තියෙන්නේ. ඉතින් අද දවසේදී වැඩි දෙයක් අපිට කතා කරන්න නැහැ. ගිය සතියේදී පොරොන්දු වුණා විදියටම අද දවසේදී මම සූදානම් වෙලා ඉන්නේ S1000RR එකේ රිවිව් එක ඔයාලට ගේන්න. තවත් විදියකින් කිව්වොත් අපි හැමෝම ආදරය කරන මායාගේ රිවිව් එක ගේන්න තමයි මේ සූදානම් වෙලා තියෙන්නේ. පොඩ්ඩක් අපි මායාගේ ලස්සන බලලා එමු. ඊට පස්සේ අපි මේ බයිසිකලය ගැන කතා කරමු. මායා ගැන කතා කරන්න ඉස්සෙල්ලා S1000RR එකේ රිවිව් එක ගැන කතා කරන්න ඉස්සෙල්ලා පුංචි චැලෙන්ජ් එකක් දෙන්න තමයි හදන්නේ අද දවසේදී මේ වීඩියෝ එකෙන්. කවුරුත් දන්නවා මම බයිසිකල් ගේනවා කියලා. ඊළඟට ගේන්න ඉන්න බයිසිකලේ මේ වෙනකොටත් ඔයාලා දන්නවා ඇති. ඒ හින්දා අමතක කරන්න එපා මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම ඊළඟට ගන්න ඉන්න බයිසිකලේ මොකද්ද කියලා. ඒ විතරක් නෙමෙයි හැමෝම දන්නවා මම බයිසිකල් ගේනකොට නමක් අනිවාර්යයෙන්ම දානවා කියලා. බයිසිකලේ මොකද්ද මම ඊළඟට ගන්න ඉන්නේ? ඒකට දාන්න ඕන හොඳම නමක් දාන්න. හොඳම නම දාන එක්කෙනාව මම සූදානමින් ඉන්නවා. ඒ බයිසිකලේ ගේන්න යද්දී එයාවත් මගෙත් එක්කම අරගෙන යන්න. බයිසිකලේ ගේන වීඩියෝ එකෙත් එයාවත් අරගෙන ගිහිල්ලා අපි ඔයාලට පෙන්눔 කරන්න සූදානමින් ඉන්නවා. එහෙනම් අමතක කරන්න එපා මෙන්න මේ පුංචි චැලෙන්ජ් එක අනිවාර්යයෙන්ම කරන්න. මේකේ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. මම ඊළඟට ගන්න ඉන්න බයිසිකලේ මොකද්ද? ඒකට සූට් වෙන නම මොකද්ද? හොඳම නම දාන එක්කෙනාව ඒ නම දානවා විතරක් නෙමෙයි එයාවත් අරගෙන යන්න මම සූදානමින් ඉන්නවා බයිසිකලේ ගේන්න යන වීඩියෝ එකට. එහෙනම් ඒ දේත් මතක් කරන ගමන්ම අපි කතා කරමු BMW S1000RR එක ගැන. ලංකන් බොයි YouTube channel එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා හැමෝම මේ වෙනකොට දන්නවා මම S1000RR එකක රිවිව් එකක් කරලා තියෙන්නේ කියලා. තවමත් ඒ රිවිව් එක බලලා නැත්නම් අනිවාර්යයෙන් මේක බලන්න. අද දවසේදී අපි මේ සූදානම් වෙලා තියෙන්නේ 2018 S1000RR එකක රිවිව් එකක් කරන්න. අපි කලින් කරේ 2012 වර්ෂයේ රිවිව් එක. ඉතින් ඒකේ අපි හැමදේම කතා කරා. බයික් එක ගැන, මැනුෆැක්චරර්ස් ගැන, ඒ වගේම තමයි මේ බයිසිකලේ ඉතිහාසය ගැන මේ හැමදේම කතා කරා. ඒ හින්දා මම අද දවසේදී මේ බයිසිකලෙත් එක්ක මම ඕගලන්ට වැඩි විස්තර කතා කරන්න සූදානම් වෙන්නේ නැහැ BMW S1000RR එකේ හිස්ටරි එක ගැන. නමුත් අද දවසේදී මම මේ සූදානම් වෙන්නේ ලංකාවේ පළවෙනි වතාවට 2018 S1000RR එකේ රිවිව් එක ගැන කතා කරන්න. තවත් විදියකින් කිව්වොත් අපි හැමෝම ආදරය කරන මායා ගැන කතා කරන්න. බැලුබැලමටම ඔයාලා දැනටමත් දන්නවා මේ බයිසිකලේ නිෂ්පාදිත අවුරුද්ද 2018. 2018 තමයි මේ බයිසිකලේ නිෂ්පාදනය වෙන්නේ ජර්මනියේදී. එහෙමත් නැත්නම් තවත් විදියකින් කිව්වොත් BMW කම්පැනි එකේදී. අපි කවුරුත් දන්නවා අපි පොඩ්ඩක් ඉතිහාසය ගැන මතක් කරොත් 2011 ඉඳන් 2014 වෙනකම් අපි කලින් කතා කරා වගේම මේ ලයිට් කම්බිනේෂන් එක වෙන්නේ අනිත් පැත්තට. 2015 න් පස්සේදී තමයි මේ ලයිට් කම්බිනේෂන් එක එන්නේ. 2018 වෙනකම් මේ ලයිට් කම්බිනේෂන් එක ආවට පස්සේ
ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා මේ බයිසිකලේ අලුත් මුහුණුවරකින් 2019 දී M Sport එකක් විදියට ලෝකෙට හඳුන්වලා දීලා. ඉදිරියේදී අපිත් සූදානම් වෙලා ඉන්නවා ලන්කන් බෝ YouTube channel එක බලාගෙන ඉන්න ඔයාලා හැමෝටම මේ බයිසිකලෙත් අරගෙන එන්න. අපි දැන් එහෙනම් මේ බයිසිකලේ ගැන කතා කරමු. කලින් කිව්වා වගේම 2018 වර්ෂයේ නිෂ්පාදිත බයිසිකලයක්. ඒ වගේම තමයි මේ කලර් කම්බිනේෂන් එක එන්නේ 2017 2018 කියන වර්ෂවල වලදී විතරයි. ඒ වගේම තමයි 2015 දී 16 දී මේ බයිසිකලේ මේ මූණ ආවට මේ බයිසිකලේදී මේ කලර් කම්බිනේෂන් එක එන්නේ නැහැ. මේ ඩබල් R කියන ස්ටිකර් එක එහෙම නැත්නම් මේ විදිහට ලොකුවට මේගොල්ලෝ BMW එකෙන් අපිට හඳුන්වලා දුන්නේ 2017න් පස්සේ. ඒ වගේම තමයි 2015 16 කියන අවුරුදු වල ඩබල් R කියන ලෝගෝ එක මෙතනින් එන්නේ නැහැ. ඒ වගේම ඒක ඩබල් R එක එන්නේ ටැංකියේ තමයි ඒගොල්ලෝ ස්ටිකර් එකකින් පෙන්눔 කරලා ආවේ. So ඔගොල්ලෝ හොඳට මතක තියාගන්න 2017 18 කියන වර්ෂවල වලදී විතරයි මේ කලර් කම්බිනේෂන් එක එන්නේ. ඒ වගේම තමයි තව දෙයක් කතා කරන්න ඕනේ මේ ඇවිල්ලා BMW Motard කලර් කම්බිනේෂන් එක. කවුරුත් ආදරය කරන ඒ වගේම තමයි හැමෝම දන්නවා මමත් ආදරය කරන කලර් කම්බිනේෂන් එක තමයි මේ තියෙන්නේ. නිල්, සුදු, රතු. මේ කලර් කම්බිනේෂන් එක ඔයාලට BMW සමාගමේ මේ විදියට බයිසිකලේ අවුට්පුට් එකක් විදියට ගන්න ඕන නම් එහෙමත් නැත්නම් මේ පටික්ලියර් බයිසිකලේ ඔයාලට S1000RR එක පර්චේස් කරන්න ඕනේ නම් ඔයාලට සිද්ධ වෙනවා $1000 $2000 අතර වැඩි මිලක් පේ කරලා බයිසිකලේ ගන්න. ඕගලන්ට දැන් හිතනවා ඇති ප්‍රශ්නයක් තියෙනවා ඇති එතකොට මොකද්ද ඊට වඩා අඩු වර්ෂන් එක කියලා. කිසිම වෙනසක් නැහැ. එන්ජින් වලවත් කිසිම විදියකින් වෙනසක් නැහැ. හැබැයි BMW එක මේන්ටේන් කරනවා එයාලගේ මේ කලර් කම්බිනේෂන් එකට ඔයාලට එක්ස්ට්‍රා ඇඩිෂනල් ගාණක් පේ කරන්න ඕනේ කියලා. මේ කලර් කම්බිනේෂන් එකක් එක්කම ඔයාලට මෙන්න මේ පැත්තට ආවොත් පේනවා ඇති මේ සිල්වර් ස්වින් ආම් එක. සිල්වර් ස්වින් ආම් එක එන්නේ මෙන්න මේ කලර් කම්බිනේෂන් එකට විතරයි. එතකොට ඔයාලට දැන් කතා කරොත් එහෙම කළු පාට බයිසිකලයක් තිබ්බොත් කළු ෆෙයාරින්ග්ස් ඇවිල්ලා ඔක්කොම සිල්වර් ස්වින් ආම් එකක් එන්නේ නැහැ. එහෙනම් ඒක මොකද්ද? ඒක ඇවිල්ලා කළු පාට ස්වින් ආම් එකක් තමයි එන්න ඕනේ. එතකොට අපි හැමෝම පොඩ්ඩක් වැඩිපුර BMW එකට පේ කරාම තමයි මේ සිල්වර් ස්වින් ආම් එකත් මේ කලර් කම්බිනේෂන් එකත් ඔයාලට හම්බ වෙන්නේ. හරි අපි මුලින්ම මේ බයිසිකලය ගැන අවුටර් බොඩි එක ගැන කතා කරමු. ඊට පස්සේ අපි මේකේ ඉලෙක්ට්‍රොනික්ස් ගැනත් ඒ වගේම තමයි මේකේ තියෙන පුංචි මොඩිෆිකේෂන්ස් ගැනත් අපි ඉස්සරහට කතා කරමු. මුලින්ම කතා කරොත් ඉස්සලා කිව්වා වගේම මෙන්න තියෙනවා ලයිට් කම්බිනේෂන් එක. මේ පැත්තේ මේ විදිහට දිග ලයිට් එකක් මේ පැත්තේ මේ විදිහට පුංචි ලයිට් එකක්. 2011 12 13 14 වර්ෂවල වල මේ පුංචි ලයිට් එක මේ පැත්තෙනුත් මේ ලයිට් එක මේ පැත්තෙනුත් තමයි ආවේ. එතකොට 2015 16 17 18 වර්ෂවල වලදී තමයි මේ ලයිට් එක මේගොල්ලෝ BMW සමාගමෙන් අපිට හඳුන්වලා දුන්නේ. පර්සනලි අලුත් BMW බයිසිකලේ මුළු ලෝකෙම පෙරලියක් කරා. ඒකට හැමෝම කැමතියි. නමුත් හැමෝගෙම මතය තමයි මේ ලයිට් කම්බිනේෂන් එක තියෙන බයිසිකලේ තමයි BMW සමාගම විසින් නිෂ්පාදනය කරපු හොඳම BMW S1000RR එක වෙන්නේ. මොකද අලුත් වර්ෂන් එකේ මේ කම්බිනේෂන් එක ඔයාලට බලන්න වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඔයාලට බැලුවම පේනවා මෙතනින් මේකේ එයා ඉන්ටේක් එකක් තියෙනවා. මේ එයා ඉන්ටේක් එක අපිට මේගොල්ලෝ පාවිච්චි වෙන්න දෙන්නේ මේකේ තියෙන එන්ජින් එක රත් වෙන ප්‍රමාණය කූල් වෙන්න. එහෙම නැත්නම් එයා එකෙන් එන්ජින් එකේ තියෙන රස්නේ අඩු කරන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලට මෙන්න මෙතනට ආවොත් පේනවා ඇති මෙතනත් එයා ඉන්ටේක් එකක් තියෙනවා මේ ටැංකියේ ඇතුළට ගන්න. ඒකෙනුත් මේකෙන් ඇතුළට වාතාශ්‍රය ඇවිල්ලා මේකේ තියෙන එන්ජින් එකේ රස්නය අඩු කරනවා. මම මේ බයිසිකලේ දැන් මේ වෙනකොට ගොඩක් වෙලා පැද්දා. ඒ වගේම තමයි මේ දවස් කීපෙම පැද්දා. මට ඇත්තටම මේ බයිසිකලේ කිසිම එහෙම ලොකුවට රස්නයක් දැනෙන්නේ නැහැ R1 එක පදින තරම්. ඒ කියන්නේ මේ BMW සමාගම විසින් මේක ඇත්තටම එයා ඉන්ටේක් එක සුපිරියටම ගෙනියලා තියෙනවා මේකේ තියෙන හීට් එක අඩු කරන්න. රයිට්. ඔයාලට බැලුවම පේනවා ඇති මේ තමයි BMW සමාගමෙන් දෙන අපිට ඩිස්ක් බ්‍රේක්ස් දෙක. මේක ඩිස්ක් බ්‍රේක්ස් දෙකකින් තමයි ඉස්සරහා සමන්විත වෙන්නේ. ඒ වගේම තමයි මේකේ බ්‍රේක් කැලිබර්ස් නිර්මාණය කරලා තියෙන්නේ Brembo කියන සමාගමෙන්. කැලිබර්ස් දෙකක් තියෙනවා. ඒ වගේම තමයි පිස්ටන් 4කින් සමන්විතයි. right මේ S1000RR එකේ power එක ගැන අපි කතා කරොත් මේකේ අශ්ව බල 199ක් තියෙනවා. ඒ වගේම තමයි 999cc engine එකක් තමයි තියෙන්නේ. ඒ වගේම 4 stroke inline 4 cylinder engine type එකක් තමයි BMW සමාගම විසින් මේකට අපිට දීලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ බයිසිකලේ 0 ඉඳන් 100 දක්වා ස්පීඩ් කරන්න යන්නේ තප්පර 2.8ක් වැනි සුළු කාල වේලාවක් විතරයි. ඒ විතරක් නෙමේ මේ බයිසිකලේ බර ගැන අපි කතා කරොත් මේ බයිසිකලේ කිලෝග්‍රෑම් 204ක් වගේ බර තියෙනවා. තප්පර 2.8කින් පැයට කිලෝමීටර් 100ක වේගයකට මේක පිකප් කරනවා. වගේම මේකේ টොප් ස්පීඩ් එක වෙන්නේ
පැයට කිලෝමීටර් 320ක් කියන වේගෙන්. නමුත් තවත් මේකට අපි මොඩිෆිකේෂන්ස් එකතු කරොත් අපි හිතමු මේකට Acropowic full system can එකක්, ඒ වගේම තමයි power command එකක්, ඒ වගේම තමයි මේක ECU flash කරලා ගත්තොත් පැයට කිලෝමීටර් 320කට වඩා වැඩි වේගයකිනුත් අපිට මේක ධාවනය කිරීමේ හැකියාව තියෙනවා. මම පර්සනලි මේ බයිසිකලේ දැන් මේ වෙනකොට පැයට කිලෝමීටර් 227ක වේගයෙන් ධාවනය කරලා තියෙනවා ට්‍රැක් එකක. ඒ වගේම තමයි අපි මේ BMW S1000RR එකේ විශේෂ දෙයක් තියෙනවා. මේකේ තියෙන මෙන්න මේ ෆෙයාරින් එකට. මේක BMW සමාගම විසින් නිර්මාණය කරලා තියෙන්නේ මේ විදියට, මෙන්න මේ විදියට ග්‍රිල් දෙකක් ඇවිල්ලා තියෙන්නේ. ෂාක් කෙනෙක්ගේ තියෙන අවුටර් බොඩි එකේ තියෙන ඩිසයින් එකට සාපේක්ෂව තමයි BMW සමාගම විසින් මේකේ ෆෙයාරින් එකත් ඇවිල්ලා තියෙන්නේ. කවුරුත් ආස කරන බයිසිකලයක් මේ වෙනකොට කවුරුත් දන්නවා BMW බයිසිකලයක්. අපි ෆොටෝ එකක් දැම්මොත් ගොඩක් දෙනාගේ මතය තමයි අපි ඉන්නේ මෝරෙක්ගේ පිටේ කියන එක. හැබැයි අපි මේ දේ වෙනස් කරා ලංකන් බොයි YouTube channel එකෙන් කවදත් වෙනසක් කරපු නිසා මායා කියලා නමක් දැම්මා. ඉතින් මේ වෙනකොට මුළු ලංකාවෙම ජනප්‍රියයි මායා කියලා මේ බයිසිකලේ. අපි පිටිපස්සට ආවොත් මෙන්න මේ බයිසිකලේ exhaust system එක තියෙන්නේ original exhaust system එකක්මයි. ඕගලන්ට පේනවා ඇති මෙතන catalyzer එක තියෙනවා. මම මේ දේවල් කිසිම දෙයක් තාම අයින් කරලා නැහැ. ඉස්සරහට මම දැන් මේ වෙද්දි ඕඩර් කරලා තියෙනවා Acropowic full titanium bench set එකක් full system එකක් මේකට install කරන්න. ඒක ආවට පස්සේ මම මෙන්න මේ original exhaust system එක අයින් කරලා ඒක මේකට දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ ගැන වීඩියෝ එකක් අපි පස්සේ ඔයාලට අරගෙන එන්නම් ලංකන් බොයි YouTube channel එකෙන්. ඒ විතරක් නෙමෙයි කලින් කතා කරා වගේම සිල්ල සුවින්නාම් එකක් තමයි මෙන්න මෙතනින් තියෙන්නේ. ඒ වගේම තමයි chassis ඔයගලන්ට බැලුමටම පේනවා ඇති black color එකෙන් තියෙන්නේ. engine guards දෙකක් තියෙනවා. GB Racing සමාගමෙන් මම engine guard දෙකක් මේකට install කරලා තියෙනවා. ඇත්තටම මම නෙමෙයි මේ බයිසිකලේ ගන්නකොටම මේකේ after market modification එකක් විදියට මේ engine guard දෙක මට මේ බයිසිකලෙත් එක්ක හම්බුණා. මේකේ තියෙන protection එකට එන්ජින් එකේ තියෙන ප්‍රොටෙක්ෂන් එකට. ඒ වගේම තමයි මෙතනින් මේකේ ක්‍රෑෂ් බොබින් දෙකකුත් අපි මේකට ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ සස්පෙන්ෂන් එක ගැන කතා කරොත් සුයිනාම් එකත් එක්ක ඇලුමිනියම් සුයිනාම් එකක් තමයි තියෙන්නේ මම අර කලින් කිව්වා වගේම. ඒ වගේම තමයි adjustable single shock rear suspension එකක් තමයි මේකේ මෙන්න මෙතනින් අපිට දීලා තියෙන BMW සමාගම විසින්. ඒ වගේම තමයි පිටිපස්සේ tail light එක ගැන කතා කරොත් LED tail light එකක් තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට මේකේ tail light එක තියෙනවා. ඒ වගේම තමයි brake light එකත් මෙතනින් තමයි තියෙන්නේ. බයිසිකලේ ස්ටාර්ට් කරපුවාම යතුර දාපුවාම මෙන්න මේ විදිහට මේක පත්තු වෙනවා. ඒ වගේම තමයි අපි බ්‍රේක් එක මේ විදිහට ඔබපුවාම මෙන්න මේ විදිහට මේක අපිට බ්ලින්ක් වෙනවා අපි පාරේ යනකොට. right. ඒ වගේම තමයි පිටිපස්සේ චේන් එක අපි කවුරුත් දන්නවා බයිසිකල් එක අපිට එන්නේ පිටතින් තමයි මේ චේන් එක. හැබැයි BMW සමාගමේ මේ S1000RR එකට මේ චේන් එක ඇවිල්ලා තියෙන්නේ මේ ස්විං නාම් එක ඇතුලෙන් යන්න තමයි මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ තියෙන ක්වික් ෂිෆ්ටර් එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. මේකේ ක්වික් ෂිෆ්ටර් එකට පල්ලෙහාට අපිට ෂිෆ්ට් කරන්නත් ගියර්ස්, ඒ වගේම තමයි උඩට අපිට ෂිෆ්ට් කරන්නත් අපිට මේක පාවිච්චි වෙනවා. ඒ වගේම තමයි මේකේ ඔටෝ බ්ලිප් එකත් මෙන්න මෙතනින් තියෙනවා. ඔටෝ බ්ලිප් එක ගැනයි ක්වික් ෂිෆ්ට් එක ගැනයි අපි ඉස්සරහට සම්පූර්ණ වීඩියෝ එකකින් අපි ලංකන් බොයි YouTube channel එකෙන් කතා කරමු දන්නේ නැති අයට. ඒ වගේම තමයි GB Racing engine guard protect එකත් මෙතනින් තියෙනවා. ඒ වගේම තමයි crash bobbin එකත් මෙන්න මෙතනින් තියෙනවා. වෙනසකට තියෙන්නේ එහා පැත්තේ මම ඔයාලට පෙන්නුවා මේකේ තියෙන ෆෙයාරින් එක ෂාක් කෙනෙක්ගේ ඩිසයින් එකට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි මෙන්න මෙතනින් ඒ ෂාක් කෙනෙක්ගේ ඩිසයින් එකට නෑ, මේක වෙනස් විදියකට තමයි මේ පැත්තේ ෆෙයාරින් එක තියෙන්නේ. පිටිපස්සේ ඩිස්ක් එක ගැන කතා කරොත් මිලිමීටර් 220 ඩිස්ක් එකක් තමයි මේගොල්ලෝ අපිට දීලා තියෙන්නේ. ඒ වගේම තමයි පිටිපස්සේ බ්‍රේක් එකත් Brembo වලින් තමයි මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ. අපි කවුරුත් දන්නවා ගොඩක් සුපර් බයික්ස් වලදී ඉස්සරහා Brembo braking system එකක් ආවට පිටිපස්සේ නිර්මාණය වෙන්නේ Brembo වලින් නෙමෙයි. සමහරක් වෙලාවට නිෆින් එහෙම නැත්නම් ටොකිකෝ ඒ වගේ සමාගමකින් තමයි නිෂ්පාදනය වෙන්නේ. හැබැයි BMW සමාගම විසින් ඉස්සරහා බ්‍රේක් උත් Brembo වලින් නිර්මාණය කරලා තියෙන අතරතුරේම පිටිපස්ස බ්‍රේක් උත් අපිට Brembo සිස්ටම් එකක්ම දෙන්න ඒගොල්ලෝ අමතක කරලා නැහැ. ඒ වගේම තමයි දැන් කවුරුත් දන්නවා මේකේ තියෙන අපි පොඩ්ඩක් සද්දය අහමු. මේ exhaust system එකේ ලොකු සද්දයක් නැහැ. හැබැයි මේකේ අවශ්‍ය ප්‍රමාණයට සද්ද තියෙනවා. හේතුව තමයි මේකේ ඔයාලට බැලුමට පේනවා ඇති මෙතන 2 holes තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතනින් අපිට මේකේ එන exhaust system එකේ power එක release වෙන්න 2 holes තියෙනවා. ඒ වගේම තමයි මෙතන catalyzer එකෙන් මේගොල්ලෝ මෙන්න මේ විදිහට divide කරලා තියෙනවා. මෙන්න මේ විදිහට බට දෙකකින්. එකක් අපි සාමාන්‍ය වේගයෙන් යනකොට මේකේ සද්ද වෙනයි. එහෙමත් නැත්නම් අපි තව ටිකක් fast එකෙන් යනකොටත් මේකේ සද්ද වෙනස් වෙනවා. දැන් මම ඔයාලට මේක start කරලා පෙන්නන්නම් මේකේ original සද්දේ කොහොමද තියෙන්නේ කියලා.
විදිහට තමයි මේකේ ඔරිජිනල් එක්සෝ සිස්ටම් එක තියෙන හින්දා තමයි මේ වගේ සද්දයක් තියෙන්නේ. හැබැයි අපි ඉස්සරහට දාන ඉන්න ඇක්‍රොපොවි ෆුල් සිස්ටම් එකෙන් ෆුල් ටයිටේනියම් බෙන් සෙට් එකත් එක්ක නිසා මේකේ සද්දේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. ඒ වගේම තමයි බෑක්ෆයර් වෙන්න තියෙන ප්‍රවණතාවයත් උපරිමයෙන්ම වැඩි. අපි දැන් මේකේ අවුටර් බොඩි එක ගැන කතා කරා, BMW සමාගම ගැන කතා කරා. ඒ වගේම තමයි මේකේ අපි දැන් ඉලෙක්ට්‍රොනික්ස් ගැන කතා කරන්න අපි සූදානම් වෙනු මේකේ තියෙන ඉලෙක්ට්‍රොනික්ස් ගැන. ඇත්ත වශයෙන්ම කියනවා නම් කාර් එකකට වඩා ඔප්ෂන්ස් ගොඩාරියක් තියෙනවා මේ බයිසිකලේ. අනිත් සුපර් බයික්ස් වලට වඩා මේ BMW සමාගමේ තියෙන බයිසිකල් වල ඔප්ෂන්ස් වැඩි. ඒ වගේම තමයි ඔයාලා ගත්තොත් R1 එක එහෙම නැත්නම් Kawasaki ZX-10R එක, Ducati එහෙම නැත්නම් තව විදියකින් Suzuki මේ කිසිම සුපර් බයික් එකකට වඩා BMW සමාගම සමත් වෙලා තියෙනවා එයාලගේ ඔප්ෂන්ස් වලින් මේකේ බයිසිකලේ වෙනමම තැනක මේගොල්ලෝ ගෙනල්ලා තියන්නේ. ඒ හින්දාම තමයි බයිසිකලේ මෙච්චර අනිත් සුපර් බයික්ස් වලට වඩා ගොඩක් මිලෙන් අධික වෙලා තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික්ස් ගැන කතා කරන්න ඉස්සලා ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේකේ අපිට පෙට්‍රල් ලීටර් කොච්චර දාන්න පුළුවන්ද කියලා. ලීටර් 17මාරක් මේකේ ටැංකියට අල්ලනවා. ඒ වගේම තමයි එක පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 13ත් 15ත් අතර මේකේ යන්න හැකියාව තියෙනවා පෙට්‍රල් ලීටර් වලින්. ඒ වගේම තමයි 95 ඔක්ටේන් පෙට්‍රල් තමයි අපි මේකට පාවිච්චි කරන්නේ. මේකේ සීට් හයිට් එක ගැන කතා කරොත් මීටර් 0.815ක් තමයි මේකේ උස තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඩි 5යි 10ක් වගේ උස කෙනෙක්ට එහෙම නැත්නම් අඩි 6ක් උස කෙනෙක්ට සාමාන්‍යයෙන් මෙන්න මේ විදියට පහසුවෙන්ම ඔයාලගේ කකුල් දෙක බිම තියාගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මේ බයිසිකලේ රයිඩ් කරනකොට අපිට වෙන සුපර් බයිසිකලයක් රයිඩ් කරන පොසිෂන් එක නෙමෙයි මේකේ තියෙන්නේ. අපි දන්නවා R1 එක අපි රයිඩ් කරනකොට මෙන්න මේ විදියට, 10R එක රයිඩ් කරනකොට මෙන්න මේ විදියට, ඒ වගේම තමයි Suzuki එහෙම නැත්නම් Ducati එකක් රයිඩ් කරනකොට මෙන්න මේ විදියට, ඒ වගේම තමයි Suzuki බයිසිකලයක් රයිඩ් කරනකොට ටිකක් මෙන්න මේ විදියට තමයි යන්න තියෙන්නේ. හැබැයි මේ බයිසිකලේ වෙනස්ම විදියකින් තමයි BMW සමාගම විසින් මේක නිර්මාණය කරලා තියෙන්නේ. හේතුව තමයි මේකේ තියෙන ෆුට් පොසිෂන් එක මෙන්න මෙතනින් තමයි තියෙන්නේ. මේ බයිසිකලේ ගොඩක්ම සුපර් බයික් එකක් වුණාට, රේසින් බයිසිකලයක් වුණාට මේ බයිසිකලේ අපිට රයිඩ් කරනකොට හරිම පහසුයි රයිඩ් කරන්න. හැබැයි මම පර්සනලි දැනුත් මේකේ රිවිව් එකේදීත් කියනවා Kawasaki ZX-10R එකට වඩා නම් ටිකක් අමාරුයි. Kawasaki ZX-10R එක තමයි සුපර් බයික්ස් වලින් මම පැදපු ලේසියෙන්ම පදින්න පුළුවන් බයිසිකලේ. හැබැයි මේකේ තියෙන ෆුට් පොසිෂන් එකයි මේකේ තියෙන හැන්ඩල් පොසිෂන් එකත් එක්ක දුර යෑමේ හැකියාව හොඳටම තියෙනවා. මොකද මේකේ තියෙන සස්පෙන්ෂන් ඔක්කොම ඉලෙක්ට්‍රොනික සස්පෙන්ෂන්ස් තමයි ඉස්සරහට දීලා තියෙන්නේ. ඒ හින්දා මේ බයිසිකලේ අපි පොඩ ලෝන් රයිඩ් එකකට යනවා නම් ඇත්තටම සුව පහසුයි මේ බයිසිකලේ. රයිට්. අපි මේ බයිසිකලේ හැමදේම ගැන කතා කරා. දැන් අපි මේකේ ඉලෙක්ට්‍රොනික්ස් ගැන කතා කරමු. එන්න මගෙත් එක්ක එකතු වෙන්න. මෙන්න මේ විදිහට තමයි මේකේ කොක්පිට් එක තියෙන්නේ. ඇත්තටම බැලු බැලමටම ඔයාලට පේනවා ඇති සෑහෙන බටන් ප්‍රමාණයක් මේකේ දෙපැත්තෙන්ම තියෙනවා. ඒ වගේම තමයි මීටර එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. කලින් කිව්වා වගේම මේකේ මීටර එකේ මෙතන තියෙනවා RR කියලා ලෝගෝ එක. RR එක මේක රතු පාටින් එනවා නම් 2017 18 වර්ෂවල වලදී විතරයි මේක නිර්මාණය කළා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ස්ටාර්ට් ඔෆ් රන් ඔෆ් බටන් එක මෙන්න මෙතනිනුත්, මෝඩ් බටන් එක මෙතනිනුත්. මෙන්න මෙතනින් තියෙනවා මේකේ බයිසිකලේ හීටඩ් ග්‍රිප් එක. ඒ කියන්නේ මේ බයිසිකලේ ජර්මනියේ තමයි නිෂ්පාදනය වෙන්නේ. සීත ඍතුවක් තියෙනවා. අපිට මේක නුවරඑළිය වගේ පාවිච්චි කරනවා නම් මේ බයිසිකලේ මෙන්න මේක අපිට එබුවොත් මේකේ තියෙන ග්‍රිප්ස් ඔක්කොම මේකේ හීටඩ් වීමේ ප්‍රවණතාවය තියෙනවා. මොකද එතකොට අපිට මේ අත් දෙකට සීතල දැනෙන්නේ නැහැ. ඒ හින්දා තමයි හීටඩ් ග්‍රිප් එකක් ඇවිල්ලා තියෙන්නේ. මේ පැත්ත ගැන කතා කරොත් මේ බයිසිකලේ ක්‍රූස් කන්ට්‍රෝල් එකක් තියෙනවා. ක්‍රූස් කන්ට්‍රෝල් එකක් කියන්නේ කවුරුත් දන්නවා සාමාන්‍යයෙන් කාර් එකකට එන්නේත් නැහැ. අපි ගත්තොත් එහෙම ලක්ෂ 50ට වඩා අඩු වාහනයක් ගත්තොත් කාර් එකක් ගත්තොත් ක්‍රූස් කන්ට්‍රෝල් එක එන්නේ නැහැ. හැබැයි BMW සමාගම විසින් ක්‍රූස් කන්ට්‍රෝල් එකක් දීලා තිනවා. අපිට එතකොට ගියර් මාරු කරන්න ඕනෙත් නැහැ. ඒ වගේම තමයි අපිට එතකොට මේකේ ඇක්සලරේට් කරන්න උවමනාවක් නැහැ. එක ස්පීඩ් එකකට අපි මේක සෙට් කරනවා. ඊට පස්සේ ක්‍රූස් එක අපි ඔන් කරගන්නවා. ඊට පස්සේ අපිට මේක ක්‍රූස් කන්ට්‍රෝල් එකක් විදියට, ඒ කියන්නේ අපි කිසිම විදියකින් ගියර් එකක් මාරු කරන්නේ නැතුව, ඇක්සලරේට් කරන්නේ නැතුව මේ බයිසිකලේ අපිට එලෝගෙන යෑමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේව ගැන අපි කතා කරන්න. දැන් මම මෙන්න මේ විදියට මේක යතුරු දාලා අපි ස්ටාර්ට් කරගමු. මෙන්න මේ විදියට තමයි මේක ඔන් වෙන්නේ. ඒ විතරක් නෙමේ, වෙන කිසිම සුපර් බයික් එකකට වඩා ඊළඟ සර්විස් ඩේට් එක මට මෙන්න මෙතනින් පෙන්නුම් කරනවා. 2021 ඔක්තෝබර් මාසේ තමයි මට ඊළඟට මේ බයිසිකලේ සර්විස් කරන්න තියෙන්නේ. රයිට්. මම අර කලින් කතා කරා වගේම මෙන්න මෙතනින් අපිට දැන් මේකේ මෝඩ්ස් මාරු කරගන්න පුළුවන්. මේ බටන් එක අපිට ඔබපු ගමන් මෙන්න මෙතනින් පෙන්නනවා අපිට මෝඩ්ස්. අනිත් සුපර් බයික්ස් වලට එන්නේ මෝඩ්ස් 3යි. මේකේ මෝඩ්ස් 5ක් එනවා. රේන් මෝඩ් එක, ස්පෝර්ට් මෝඩ් එක, රේස් මෝඩ් එක, ස්ලික් මෝඩ් එක, යූසර් මෝඩ් එක. කවුරු හරි ඇත්තටම දැන් හිතන්න පුළුවන් මේකේ තියෙන රේස් මෝඩ් එක තමයි පවර්ෆුල්ම මෝඩ් එක කියලා. නෑ, රේස් මෝඩ් එක නෙමෙයි පවර්ෆුල්ම මෝඩ් එක. ස්ලික් මෝඩ් එක තමයි මේකේ තියෙන පවර්ෆුල්ම මෝඩ් එක. ඒ වගේම තමයි ස්ලික් මෝඩ් එක අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න උවමනා කරලා තියෙන්නේ ට්‍රැක් එකදී. එහෙම නැත්නම් අපි පොඩි රේස් එකක් පදිනවනේ. එහෙම නැත්නම් ඇග්‍රෙසිව්ලි පදිනවා නම් තමයි ස්ලික් මෝඩ් එක අපි පාවිච්චි කරන්න ඕනේ.
රේන් මෝඩ් එක අපිට පාවිච්චි කරගන්න පුළුවන් වැස්සක් වහින වෙලාවට. ඒ වගේම තමයි ස්පෝර්ට් මෝඩ් එක පාවිච්චි කරගන්න පුළුවන් අපි ටුවරින් යනකොට. ඒ කියන්නේ පොඩ්ඩක් අපි දුර පළාතකට යනකොට. රේස් මෝඩ් එක අපිට ඩේ ටු ඩේ යූස් එකක් විදියට අපිට පාවිච්චි කරගන්න පුළුවන්. ස්ලික් මෝඩ් එක අපිට මේක ඇග්‍රෙසිව් පදින්න ඕන නම්, වීල් කරන්න ඕන නම්, එහෙම නැත්නම් ට්‍රැක් එකක පදින්න ඕන නම්, රේස් එකක් පදින්න ඕන නම් අපිට ස්ලික් මෝඩ් එකට දාගන්න පුළුවන්. ඒ වගේම තමයි යූසර් මෝඩ් එකට දාගන්න පුළුවන්. යූසර් මෝඩ් එකෙන් වෙන්නේ අපිට තියෙන රේන් මෝඩ් එකේ, ඒ වගේම තමයි රේස් මෝඩ් එකේ, ස්පෝර්ට් මෝඩ් එකේ, ස්ලික් මෝඩ් එකේ තියෙන ඔක්කොම කම්බිනේෂන්ස්, ඔක්කොම ඔප්ෂන්ස් ටික අපිට ගන්න පුළුවන් යූසර් මෝඩ් එකට. අපිට කැමති විදියට ඔක්කොම මේ දේවල් හදාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, එන්ජින් බ්‍රේකින්, එතකොට තමයි රියර් බ්‍රේකින්, ABS, ඒ වගේම තමයි ඩයිනමික් ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් එක, මේ හැමදේමත් අපිට කැමති විදියට හදාගන්න පුළුවන් යූසර් මෝඩ් එකට. අපි මේක දාගෙන අපිට සෙටින්ග්ස් වලට හදාගත්තට පස්සේ රයිට් ළඟට එන්න අපි ඊළඟට කතා කරමු මේකේ තියෙන ඊළඟ ඔප්ෂන්ස් ගැන. ඇත්තටම මේක ගැන මම වැඩි විස්තර කතා කරන්න සූදානම් තවත් වෙනම vlog එකකින් මේකේ setup menu එක ගැන අපි පස්සේ කතා කරමු. අපි දැනට අපි මේකේ basics ගැන කතා කරමු. මෙන්න මේ විදිහට තමයි මේකේ කලින් කිව්වා වගේම ඩෑෂ්බෝඩ් එක තියෙන්නේ. මේ තියෙන්නේ මේකේ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් ලයිට් එක, ABS ලයිට් එක මෙතනිනුත්, ටයිමින් ලයිට් එක මෙතනිනුත් මේකේ පෙන්නුම් කරනවා. එන්ජින් එකේ ට්‍රබල් එකක් තියෙනවා නම් එන්ජින් චෙක් ලයිට් එකත්, ටයිමින් අපි ස්ටොප් වොච් එකක් විදියට මෙන්න මෙතනිනුත්, නියුට්‍රල් බටන් එකත්, හෙඩ් ලයිට් බටන් එකත්, පෙට්‍රල් ඉන්ඩිකේටර් එකත් මෙන්න මෙතනින් එහා පැත්තෙන් තියෙනවා. RPM එක තමයි මෙතන තියෙන්නේ 16000 වෙනකන් RPM එකක් තියෙනවා. අපි යන ස්පීඩ් එක පෙන්නුම් කරන්න මෙන්න මෙතනින්. අපි යන ස්පීඩ් එක මෙතනින් පෙන්නුම් කරනවා. අපි යන ගියර් එක නියුට්‍රල් දැන් තියෙන්නේ. අපි මේක ගියර් මාරු කරපුවම මෙතනිනුත් පෙන්නනවා. මේ බිඳුවයි කියලා කියන්නේ අපි මේ බයිසිකලේ යනකොට ඇත්තටම විශේෂ දෙයක් තියෙනවා. අපි මේ බයිසිකලේ ලීන් ඇන්ගල් වෙනකොට, ඒ කියන්නේ අපි මේ බයිසිකලේ මේ පැත්තට හරවනකොට, මේ පැත්තට හරවනකොට අපි හරවන ඇන්ගල් එක ඩිග්‍රීස් වලින් මෙතනින් අපිට පෙන්눔 කිරීමේ හැකියාව තියෙනවා. දැන් මේ බයිසිකලේ ඒවා මෙතන පෙන්වන්නේ නැහැ. මේක දැන් නතර කරලා තියෙන හින්දා. මෙතනින් පෙන්눔 කරන්නේ මේකේ තියෙන ටෙම්පරේචර් එක, ඒ වගේම තමයි අපේ මයිලේජ් එක මෙන්න මෙතනිනුත් මේ බයිසිකලේ, ඒ වගේම තමයි ටයිම් එකත් මෙන්න මෙතනිනුත් අපිට පෙන්눔 කරනවා. මේ තියෙන්නේ අපේ තියෙන ඩයිනමික් ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් අපි කොච්චර පාවිච්චි කරනවාද කියන එක. මෙන්න මෙතනින් ඒක ප්‍රසන්ටේජ් එකක් විදිහටත් පෙන්눔 කරන අතරතුරේම ABS එක අපි කොච්චර පාවිච්චි කරනවද කියලා මෙන්න මෙතනිනුත් අපිට පෙන්눔 කරනවා. රයිට්. මේ බයිසිකලේ තවත් දේවල් තියෙනවා ගොඩක් කතා කරන්න. මම පුංචි දේවල් ටිකක් විතරක් අද මේකේ පෙන්නලා මම මේ වීඩියෝ එක එන්ඩ් කරන්නම්. ඊළඟ සතිවලදී අනිවාර්යයෙන්ම මේකේ තවත් ඇඩිෂනල් පැත්තකට ගිහිල්ලා මම ඔයාලට මේක ගැන කියලා දෙන්න සූදානමින් ඉන්නවා. මොකද මේ වීඩියෝ එක නැත්තම් ගොඩක් දිග වෙන හින්දා. මම කලින් කතා කරා මේ බයිසිකලේ මම දැන් මේ වෙනකොට 227ට මම රයිඩ් කරලා තියෙනවා කියලා. ඉතින් 227ට රයිඩ් කරපු එක මේක ඇත්තටම මොනිටයිස් වෙනවා. ඒක මේකෙන් මැකෙන්නේ නැහැ. වෙන කිසිම සුපර් බයික් එකකට නැති ඔප්ෂන් එකක් තමයි BMW එකෙන් මේ දීලා තියෙන්නේ. මම මේක රේස් මෝඩ් එකට ගිහිල්ලා මම මේක යන මගේ ලැප් එක මම මේක රෙකෝඩ් කරගන්න කියලා කිව්වොත් මේ බයිසිකලේට එයා ඒක රෙකෝඩ් කරගන්නවා. හැම දත්තයක්ම මේකේ තියෙනවා. ඒවා මැකෙන්නේ නැහැ. රයිට්. දැන් මම ඕගලන්ට පෙන්නන්නම් ඒකට යන්නේ කොහොමද කියලා. එන්න මගෙත් එක්ක එකතු වෙන්න. මෙන්න මේ විදියට ගියපුවාම රේස් ඉන්ෆෝ එකට යනවා. රේස් ඉන්ෆෝ එකට ගිහිල්ලා මේක මෙන්න මෙතන සෙට් මෙනු එක අපි ලෝන් ප්‍රෙස් එකක් විදිහට එබපුවාම මාව ඒකේ ඇතුළට මෙයාලා එක්කගෙන යනවා. එතනින් එහාට ඊට පස්සේ මට මෙන්න මේක මේ විදියට උඩට පල්ලෙහාට කරලා මම කොච්චර මං පැදලා තියෙන රෙකෝඩ්ස් මෙතන තියෙනවද කියලා බලා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ තියෙන්නේ මම මේකේ දැනට පැදපු ටොප් ස්පීඩ් එක 227යි කියලා ඔයාලට පේනවා ඇති ටොප් ස්පීඩ් එක. ඒ වගේම තමයි අර මං කලින් කිව්වනේ මේකේ ලීන් ඇන්ගල් එක අපිට පෙන්눔 කරනවා කියලා. වම් අත පැත්තට මම මේ බයිසිකලේ නමලා තියෙනවා අංශක 29කුත්, දකුණු අත පැත්තට මම මේ බයිසිකලේ නමලා තියෙනවා අංශක 33කුත්. ඔන්න ඔය විදියට තමයි මේකේ ඒ විදියට අපිට හැමදේම පෙන්눔 කරනවා, රෙකෝඩ් වෙනවා මේ බයිසිකලේ අපිට අවශ්‍ය දේවල් හැමදේම. ඉතින් මේ බයිසිකලේ ඇත්තටම ඒ හින්දාම තමයි මේ බයිසිකලේ BMW සමාගමේ මිල අධිකව විකිනෙන්නේ. මොකද මේකේ තියෙන ඔප්ෂන්ස් වලට ඇත්තටම පිස්සු හැදෙන ඔප්ෂන්ස් ටිකක් තමයි තියෙන්නේ. මොකද දැනටමත් තාමත් මමත් මේක ගැන ස්ටඩි කරන ගමන් තමයි මේ බයිසිකලේ ඉන්නේ. රයිට්. මම දන්නවා ඔයාලට ගොඩක් දේවල් ඔයගොල්ලෝ දැනගත්තා කියලා. මේ විදියට දැනගන්න තියෙන්නේ ඇත්තටම ලංකන් බොයි YouTube channel එක කියලා ඔයාලා හැමෝම දන්නවා. ඒ හින්දා තමයි මම ආදරෙන් මතක් කරන්නේ. තවමත් subscribe කරලා නැත්නම් ලංකන් බොයි YouTube channel එක subscribe කරන්න තමයි මෙන්න මේ වෙලාව. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකට කැමති වුණා නම් like කරන්න, comment කරන්න, share කරන්න, අනිත් හැමෝටම දකින්න. ගිහිල්ලා එන්න ලබන සතියේදී අනිවාර්යයෙන්ම ඔයාලා හමු වීමේ ප්‍රාර්ථනාවත් එක්කම තමයි අද දවසේදී සමුගන්නේ. එහෙනම් මම තුසිත ධනුෂ්ක කැමරාවෙන් පිටිපස්සේ රශ්මි රශී ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ආදරෙන් මතක් කරනවා අපේ YouTube channel එකේ එඩිටර්ව කසුන් කාවින්දව. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා. මම ගිහින් එන්නම්.